ඔය වීඩියෝ එකේ තියෙන්නේ මීට අවුරුදු 70කට 80කට කලින් ගොඩ දාපු නිදානයක්. එතකොට දැන් ඔය වීඩියෝ එකේ පේන මැති ඔය වතුර පිනිච්ච වල. ඔය වලේ තමයි ඔය මේ නිදන් වස්තුව මේ තැම්පත් කරලා තිබිලා තියෙන්නේ. සහ ඔය වලට එහා පැත්තෙන් තව ගල් විශාල ගල් දෙකක් තියෙනවා. ඕවා තමයි ප්ලේට්. ඔය ඉස්සරහා තියෙන ගල් තමයි ප්ලේට්. තව ඔගේ තව කොටස් කීපයක් ඔය ගලෙන් පල්ලෙහා තියෙනවා බිම වැටිලා තල්ලු කරලා දාපුවා. ඉතින් මේ ඔය රතු පාටින් පෙන්වන්නේ ඔය ඔය ෆොටෝ එකේ රතු පාටට මේ ඉරි කෑල්ලක් ගහලා තියෙන්නේ. කියන්නේ සම්පූර්ණයෙන්ම ගල ඒ මට්ටමට තමයි තිබිලා තියෙන්නේ ප්ලේට් එක. ඒ මට්ටමට තියෙන එක තමයි ඔය කඩලා අයින් කරලා තමයි ඔය වස්තුව තියෙන තැන පාදගෙන තියෙන්නේ. එතකොට මේ අනිත් එක තමයි දැන් උතන වස්තුවක් තියෙනවා කියලා මේ කියන්නේ හොයාගෙන තියෙන්නේ. ඌට පල්ලෙහෙන් ඔය තියෙනවා මේ ඔය වීඩියෝ එකේ තියෙන ඔය මේ කුරේක සලකුණක්. සාමාන්‍යයෙන් පියවර 12ක් වගේ තමයි එතන තියෙන්නේ. ඉතින් අර කුරේක සලකුණක් උතන තියෙනවා. ඊට ඉදිරියෙන් තමයි ඔය මේ කැණීම් කරපු ස්ථානයේ තියෙන්නේ. ඉතින් ඕකේ මේ ලොකු වස්තුවක් තිබිලා තියෙනවා. ඉතින් ඔය මේ නොපෙනෙන ශක්තියින් එහෙම නැත්නම් ඔය යంత్ర මන්ත්‍ර තන්ත්‍ර පිළිබඳව ඔය නොපෙනෙන මානයන් පිළිබඳව මේ දැනුමක් තියෙන ස්වාමින් වහන්සේ කෙනෙක් මූලිකත්වය අරගෙන තමයි උන්වහන්සේ ප්‍රධානත්වය අරගෙන තමයි ඔය කටයුත්ත ගමේ අයත් එක්ක එකතු වෙලා ඒ කාලේ දැන් අවුරුදු 80කට වගේ ඉහතදී මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඉතින් ඔය වගේ ඔය නිදන් වස්තු මේ ලංකාවේ සෑම තැනකම වගේ තියෙනවා. මොකද ලොකු මේ ඉතිහාසයක් තියෙන රටක්නේ. එතකොට වර්තමානට වඩා අතීතේ දියුණුවනේ. ඉතින් ඒ නිසා මේ ඒ කාලේ හිටිය රජවරු, රජවරු සහ සිටුවරු ඔය මහා සල්ලි තිමිච්ච අය, ඒ වගේම සාමාන්‍යයෙන් සල්ලි තිමිච්ච අය. ඒ කාලේ ගොඩක් දුරට ඔය රන් රිදී සහ මේ මැණික් වගේ දේවල් නෙමේ ඒ කාලේ ගොඩක් පාවිච්චි වුණේ. ඒතර ඒ වගේ වටිනා වස්තුන් ඒ ඇත්ත තැන් වල තැම්පත් කළා. දැන් සමහර වස්තු තියෙනවා මේ කියන්නේ පොළොව යට නෙවෙයි තියෙන්නේ පොළොව උඩ. හැබැයි කිසි කෙනෙක්ට පේන්නේ ඒකට ගැළපෙන පුජ්‍යලයා ඇතෙන්ට ගියන් පස්සේ යාට ඒක පේනවා. එයා ඇල්ලුවෙන් පස්සේ උන්න අනිත් අයට ඒක පේන්න ගන්නවා. එහෙම දේවල් තියෙනවා. එහෙම දේවල් මේ මහ පොළොවේ තියෙනවා. ඒ කියන්නේ අර එහෙම පුළුවන්. එහෙම දැන් මේ වර්තමානයේ වුණත් එහෙම කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ තමන් මොනියම් හෝ වස්තුවක් තනකො රුපියල් 5000 කොලයක් කියලා. ඒ රුපියල් 5000 කොලේ මේ සුඩින් තෙල වෙලලා එයා යම් කිසි දෙයක් එකට කරායින් පස්සේ එයාට ඇරෙන්න වෙන කාටවත් ඒ 5000 එතන තියෙනව පේන්නේ නැහැ. ඒ වගේ වැඩ කරන්න පුළුවන් අය දැන් නම් ගොඩාක් අඩුයි. නමුත් අතීතේ හිටියා. එයාලට ශනිකව යම් කිසි වස්තුවක් තියෙනවා නම් ඒක ටක් ගාලා නිතයගේ ඇස් වලට පේන්නේ නැති වෙන්න වහන්න පුළුවන්. ඔය මේ අවකන පිළිම වහන්සේ නෙලද්දී මේ එතනත් මේකටත් මේ කියන්නේ ඔන්න එතනදිත් ඔය කතාවක් තියෙනවා. ඒක ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. නමුත් ඒකෙත් කියනවා ඒ ගල් වඩුවා එහෙම නැත්නම් ඒ ශිල්පියා ඒ අවකන පිළිමේ නිර්මාණය කරපු එයා ඒ පිළිම වැඩ කටයුතු අවසන් කරලා යද්දී ඒක කාටවත් පේන්නේ නැති වෙන්න ඇඳිරියක් ගහනවා කියලා කියනකොට. ඔකට කියන ඇඳිරිය කියලා. ඇඳිරියක් ගහලා යනවා. එතකොට කිසි කෙනෙක්ට ඒ පිළිම වහන්සේ පේන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කතන්දර ගොඩාක් තියෙනවා. නමුත් ඒවා කතන්දර නෙවෙයි. ඇත්තට මේවා පුළුවන්. එහෙම දේවල් තියෙනවා. ඒක එකක් ඔය මන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙනවනේ ඒ වගින් පුළුවන් සහ මේ නොපෙනෙන මානේ ඉන්න බලගතු ඇත්තන්ගේ සහයෝගය මතව කරන්න පුළුවන්. එතකොට ඔය නිදන් වස්තු මම දැන් කියුනේ ඉස්සෙල්ලා මේ කියන්නේ සමහර වස්තු තියෙනවා මේ උඩ තියෙනවා. ඒ කියන්නේ මේ මහ පොළොවේ උඩ මතු පිට තියෙනවා. නමුත් කිසි කෙනෙක්ට මේවා පේන්නේ නැහැ. ඒකට අදාළ පුජ්‍යලයා මහා පිං ඇති කෙනෙක් ආවොත් එයාට පේනවා. එයා ඒක ඇල්ලුවයින් පස්සේ ඒ වස්තුව එයාගේ ඇස් දෙකින් දැකලා එයා එතෙන්ට ගිහිල්ලා ඒ වස්තුව ඇල්ලුවයින් පස්සේ අරිත් ඔක්කොටම පේන්න ගන්නවා. මොකද ඒකේ තියෙන බලය එතනින් බිඳෙනවා. ඒ වගේ ওই නිදන් වස්තු තැම්පත් කරද්දී මිනිස්සු නිකන් දැම්මේ නැහැ. ඒකට අතීතයට වඩා මේ තාක්ෂණය වගේ මේ ආධ්‍යාත්මික පැත්තේ එහෙම නැත්නම් මේ යంత్ర මන්ත්‍ර සහ මේ අදුසමාන නැත්තන්ගේ සහායයෙන් මේ තාක්ෂණයට වඩා හිතන්න බැරි ලොකු බලයක් එතන තියෙනවා. එතකොට ඔය වස්තු තැම්පත් කරායින් පස්සේ ඔකට ආරක්ෂාවල් දානවා.
අර මං කිව්වා වගේ ඇඳිරි දානවා. පේන්නේ නැහැ. එතකොට ඒ වගේ ඇඳිරි වර්තමානයේ කපන්න පුළුවන් අය මම නම් හිතන්න ඉන්නවා කියලා ඒක සාර්ථකව කපන්න ගොඩක් අයට බෑ. ලොකු බර මේ කෙරෙන් ලොකු ශක්තියක් ඇතුව තමයි ඇඳිරි දාන්නේ. එතකොට ඒක මේ සාමාන්‍ය පුජ්‍යලයකට අමනුෂ්‍යයෙන් වැඩ ගන්න සාමාන්‍ය අමනුෂ්‍යයෙන් වැඩ ගන්න අයට සහ මේ මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව ටිකක් දන්න අයට මේක ඇත්තම කරන්න අමාරුයි. වර්තමානයේ එහෙම අය ඇත්තෙම නැති තරම්. ඒ තරම් ඒ වගේ අය දුර්ලභයි. ඉතින් ඒ වගේ මහ බලගත්තු මේ ඇඳිරි තමයි මේවට දාලා තියෙන්නේ. එතකොට අර දැන් සමහරවිට මැෂින් වලටත් පෙන්නනවා. දැන් ඔය මට ඒ වගේ ගොඩාක් හම්බෙලා තියෙනවා සහ අපි බලලත් තියෙනවා. ඔය මිල අධික මැෂින් කියන්නේ හොඳම වර්ගයේ ස්කෑනර් මැෂින් ගෙනල්ලා ඉවරලා ගහලා බලුවන් පස්සේ තියෙනවා. නමුත් කැණීම කරායින් පස්සේ නෑ. හැබැයි ඒ මට්ටමේ තියෙනවා කියලා නැවත පෙන්නනවා. නමුත් එතන එහෙම දෙයක් නෑ. ඒ උනට එතන මෙතන දෙයක් තියෙනවා. ඒක මිනිස්සයාගේ ඇහැට පේන්නේ නැහැ. අර මං කිව්වා වගේ දරුණු ඇඳිරියකින් තමයි ඕව වහලා තියෙන්නේ. සහ ඕව ටිනුනේ අරගත්ත බහිරව කියලා කොට්ටාසයක්. එතකොට මම අර 31 ලෝක තලයේදී මම කිව්වා പ്രേත තලයයි පිළිබඳව. ඒතර പ്രേත තලයට අයිති කොට්ටාසයක් තමයි බහිරව කියන කොට්ටාසය. මොකද එයාලත් යම් කිසි විදියක ආසාවක් නිසා තමයි බහිරව කියන තැන ඉන්නේ. එතකොට එයාලත් එක්තරා විදියක പ്രേත කොට්ටාසයක්. සහ එයාලා හරි බලගත්ු പ്രേත කොට්ටාසයක්. එතකොට බහිරවෙන්ගෙත් විවිධාකාරයේ කොටස් ඉන්නවා. බහිරව කියන නැත්තන්ගෙත්. ඒ බහිරව කියන මේ පිරිසගෙත් විවිධාකාරයේ කොටස් ඉන්නවා. එතකොට දැන් අපි හිතමු රජ කෙනෙක් වස්තුවක් කළා දාලා එතන යම් කිසි විදියකින් ඔය වගේ බහිරව කියන කොට්ටාසයට එක බාර දෙනවා ආරක්ෂා කරන්න කියලා. කොහොම හරි දැන් මේක කාලයක් යන අවුරුදු 200 300 400ක් මෙහෙම කාලය යනකොට මේක ගැන දැනගන්නවා සාමාන්‍ය මිනිස්සු දැනගන්නවා. දැන් ඔය වර්තමානයේ අපි මේ අපේ අය නිදන් හොයාගෙන කැණීම් කරන ඒ වගේ දැනගන්නවා. දැනගෙන මේවා හොයා එහෙම නැත්තම් මෙතන තියෙනවා කියලා දැනගෙන එයාලා මේකට දීර්ඝ කාලයක් තිස්සේ මේ වෙහෙසෙනවා. නමුත් ගන්න හම්බ වෙන්නේ කොහොම හරි මේ මිනිස්සයත් මැරිලා යනවා. මැරිලා යන අවස්ථාවේදී එයාට මේක ගොඩාක් දුරට මෙන්න මේ තමන් කාලයක් තිස්සේ ගොඩාක් ආශ කරපු සහ ලොකු හීන ගොඩක් මවන් හිටිය මේ වස්තුව නිසා අන්නේ මේ දේ මතක් වෙලා මෙන්න මේ බහිරව කියන ස්ථානයේ මේ වස්තුව ළඟම නැවත ඕපපාතික උප්පත්තිය ලැබනවා. එතකොට එහෙම බහිරවත් දැන් ඔය හැම නිදානයකටම දැන් අද අපි හිතනවා මේක අපි තමයි හොයාගත්තේ කියලා. නමුත් මීට අවුරුදු ගණනාවට කලිනුත් මේවා ගැන හොයලා මේවා පස්සේ කියන්නේ මේක ගන්න උත්සාහ කරපු අය ඉඳලා තියෙනවා. එතකොට එයාලත් මැරිලා ගියහින් පස්සේ ගොඩාක් දුරට මේ වස්තුව සිහිපත් වෙනවා. එහෙම නැත්නම් දැන් අපි යනවා දැන් අපි හිතමු දැන් අපේ ඉඩමේ එක්තරා පැත්තක තියෙන වස්තුවක්. එක්තරා කොනක වස්තුවක් තියෙනවා කියමුකෝ. නමුත් අපි දැකලා නැහැ. නමුත් අපි දැන් අනුමාන කරනවා මෙතන තියෙනවා කියලා. එතකොට අපි මොකද කරන්නේ? අපි මේක ගන්න උත්සාහ try කරනවානේ. එතකොට ඔය යంత్ర මන්ත්‍ර ගැන දන්න ඒ අය ගෙනල්ලා මේක එක දේවල් කරලා ගන්න හදන නමුත් ගන්න බෑ. ගන්න බැරි වෙලා කොහොම හරි කාලය ගිහිල්ලා කොහොම හරි මොකක් හරි වෙලාවත් මැරෙනවා. ඔන්න මැරෙන අවස්ථාවේදී දැන් අර වස්තුව ගන්න අපි try කරානේ. යකුදෙරෙකුත් ගෙනල්ලා අවශ්‍ය දේවල් කරානේ නමුත් ගන්න බැරි වුණානේ. දැන් එතනදි වෙන්නේ ඔය එතන ඇත්තටම ඔය ආරක්ෂාව පිණිස ඒකට ඉන්න ඔය බහිරව කොටස් ඉන්නවනේ. එයාලා මේ නිකන් අතාරින්නේ නැහැ. මොකද එයාලටත් යම් විදිහේ දෝෂ ඇති වෙනවා. අපි උතන ගන්න උත්සාහ කරද්දී එන ඔය යంత్ర මන්ත්‍ර ශාස්ත්‍ර දන්න අය කරන විවිධ දේවල් නිසා එයාලටත් ගැටලු එතන ඇති වෙනවා. එතකොට ඒකේ පරිගැනීමක් හැටියට මොකද කරන්නේ? අර ගන්න මේකට මූලිකත්වයේ දුන්න ඉඩමේ ඒ භූමිය අයිති කෙනා නම් එහෙම නැත්නම් වෙන කවුරු හරි කමන්නේ මේකට මූලිකත්වයේ දරපු කෙනෙක් ඉන්නවනේ. මුල් තැන ගත්ත කෙනෙක් ප්‍රධානත්වයේ. එතකොට එයාගේ පිටිපස්සේ කාලයක් තිස්සේ මෙයාලා ෆලෝ කරනවා. එතකොට ඒ මනුස්සයා මැරෙන මොහොතක් එනවා නම් අන්නේ අවස්ථාවේදී මෙන්න මේ නිදාණය ගැන සිතවිල්ල එයාලට ඒ මැරෙන මොහොතේ ඉන්න මනුස්සයාට සිහිපත් වෙන්න ඒක නැවත නැවත ආවර්ජනය කිරීමක් සිද්ධ කරනවා. එහෙම උණයින් පස්සේ මොකද වෙන්නේ? අර මනුස්සයාට ඕක උලුවට ආවයින් පස්සේ ඔය සිතවිල්ල මැරෙන මොහොතේ ඕක මතක් වුණායින් පස්සේ ඒකත් ගිහිල්ලා මැරිලා ගිහිල්ලා අවසන් ඒකත් ගිහිල්ලා තන වස්තුව ළඟම බහිරව කෙනෙක් හෝ මොනියම් හෝ පෙරේතෙක් වෙලා പ്രേත කුලේ උපදිනවා. പ്രേත තලයේ උපදිනවා. ඉතින් ඕක ලංකාවේ සෑම තැනකම සිද්ධ වෙන දෙයක්. අපි මේ අද මේ එතන තියෙන නිදානේ අපි අද හොයාගත්තේ කියලා කිව්වට උට කලිනුත් ඕවට බැල්ම හෙලලා ඕවා වෙනුවෙන් නැහිච්ච මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මැරලා කියලා ඒ මිනිස්සුන්ගේ ආත්මත් උතන තියෙනවා.
එතකොට අර ප්‍රධාන බහිරව කොට්ටාසය කියන ප්‍රධාන වශයෙන් ඔක බාරව ඉන්න අය ඇරෙන්න ඊට අමතරව තව විශාල පිරිසක් ඔය නිදාණය තැම්පත් වෙලා තියෙන භූමියේ සැරිසරනවා. දැන් ඔය සමහරවිට නිදන් තියෙන භූමිය වල මිනිසුන්ට හරියන්නේ නැහැ කියනවනේ. එහෙම තියෙනවා. හරියන්නේ නැහැ. ගොඩක් මිනිසුන්ට ඒ වගේ ප්‍රශ්න වෙලක් තියෙනවා. සමහර තැන් වල නම් හිම වෙන්නෙත් නැහැ. හැබැයි ගොඩක් දුරට හිම දේවල් වෙනවා. එතකොට වෙන්නේ ඒ භූමියේ තියෙන ඒ වස්තුව ආශ්‍රිතව ඒ ප්‍රධාන වශයෙන් ඒක බාරව ඉන්න බහිරව කොට්ටාස වලට ඇරෙන්න, බහිරව කොට්ටාස ඇරෙන්න තව විශාල පිරිසක් එයාවට ඉන්නවා. එතකොට ඒ ඔක්කොම මේ වස්තුවට තමයි බැල්ම හෙලාගෙන ඉන්නේ. ඉතින් ආයි අලුතෙන් කෙනෙක් ගිහලා මේකට අත ගහද්දී එයාට නොයෙකුත් ප්‍රශ්න එනවා. එයා ඒ හැම ප්‍රශ්නයක්ම කට්ටක්ම කාගෙන ගිහිල්ලා අවසානයේදී ගන්න යද්දී තව හිතා ගන්න බැරි තරම මේ ප්‍රශ්න එයාට කායික වශයෙන් එන්න පුළුවන්, මානසික වශයෙන් එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි එයාගේ පෞල් පසුබිමේ අයටත් දරුණු ලෙස ප්‍රශ්න එන්න පුළුවන්. ඒතර මේකට සම්බන්ධ වෙන හැම මිනිස්සෙටම ගැටලු වෙනවා. මේක අනිවාර්යෙන් බොහෝ දුරට වෙන දෙයක්. එතකොට අපි හිතනවා හොඳ ආරක්ෂාවක් අපි දාලා දෙන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද මෙතන බලවේග ගොඩක් ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. ඉතින් ඒවා මේ සමහරට ඔබ දාලා තියෙන ආරක්ෂාවට වඩා බලගතු ශක්තියින් තියෙන අය මෙතන ඉන්නවා. එතකොට එහෙම නැයෙන් පස්සේ ලොකු ගැටලු ගොඩක් ජීවිතේන සමහරට මිනිස්සු කියන්නේ මිය යන්නේ නැතුව වෙනත් මොනියම් හෝ දරුණු රෝග ඇවිල්ලා මරණකම්ම දුක් විඳිනවා. ඒ මුළු පෞල් පිටින් බංකුලොත් වෙනවා. සමහර මිනිස්සු මට එහෙම හම්බෙලා තියෙනවා. මම යාත් එක්ක තොරතුරු කතා කරලා තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා මේ හොඳට සල්ලි තිබුණු අය. නමුත් මේ වෙනකොට ඉන්න හිටින්න තැනක්වත් නැහැ. පුදුම මේ දුකක් විඳින්නේ තමන්ගේ පවුල රැකගෙන ජීවන ගමන ක්‍රියාත්මක කරගෙන යන්න. ඉතින් මේ වගේ ලොකු ගැටලු වලට මේ මිනිස්සු මුහුණ දෙනවා. ඉතින් ඒ එකක් තමයි මිනිස්සුන්ගේ පිනත් එක්ක මේක වැඩ කරන මේක කියන්නේ දැන් මිනිස්සෙක් වෙන්නේ ඇත්තටම මහා පිනක් තියෙන්න එපා. එතකොට ඒක මහා විශාල පිනක්. එතකොට අර අදුස්සමාන ඉන්න ලෝකෙ ඉන්න කෙනෙක්ට එක පාටම මිනිස්සෙට ලොකු ඇටැක් එකක් කරන්න බෑ. ඉතින් එහෙම උනායින් පස්සේ තමයි අර ටිකෙන් ටික මේ ඇටැක් කරන්නේ. දැන් සමහර අවස්ථා තැන් මට හම්බෙලා තියෙනවා. ඒ තැන් වල මිනිස්සු කියන්නේ ඒ වස්තුව ගන්න ගියපු කෙනා ඊට පහුවෙන්ද මැරිලා තියෙනවා. කියන්නේ ගන්න මේක අපි ගමු කියලා ප්ලෑන් කරා විතරයි. අනිත් පැත්තට හાર્ට් ඇටැක් එකක් හැරෙවිලා මැරිලා තියෙනවා. ඉතින් මේ වගේ සිදුවීම් ගොඩාක් මේ ජන සමාජය තුළ මේ වර්තමානයේ තියෙනවා. ඒ නිසා මම මේක දැන් මේ කාරණා කිව්ව එකක් වලට යම් කිසි අවබෝධයක් ගන්න මේවා මම ගන්න කියන්නේත් නෑ, ගන්න එපා කියන්නේත් නෑ. නමුත් මේවා පිටුපස අපි නොදන්නවා වුණාට, මිනිස්සු විශ්වාස කරේ නැති වුණාට හිතා ගන්න බැරි තරමේ මහ විශාල ශක්තියක් මේවා තුළ අපේ ඇහැට පේන්නේ නැති ලොකු ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා දැන් සමහරලාට මේවා ගත්ත මිනිස්සුත් ඉන්නවා. දැන් මේවා අරගෙන සමහර මිනිස්සු ඉන්නවා මේවා අරගෙන ඒ අරගත්ත මිනිස්සුන්ට පුදුම විදියට ලෙඩ. ඊළඟට පවුලේ අයටත් ලෙඩ. ඊළඟට සමහරලාට පවුලේ අය මාර මේ කියන වස්තුව ගත්තට පුදුම දුකක් විඳින්නේ. ඒ වගේ මට ඒ වගේ ගොඩාක් අය හම්බෙලා දෙනවා. සමහර ළඟ වස්තුව තියෙනවා මිල මුදල් කරගන්න බෑ. මිල මුදල් කරගන්න ගියොත් මොනියම් හෝ ගැටලුවක් එනවම තමයි. ඒ වගේ දෝෂ තියෙන අයත් මේ රටේ ඕන තරම් ඉන්නවා. වස්තුව අරගෙන විකුණ ගන්න බැරි අය. අවුරුදු ගණන් මේ වස්තුව තියාගෙන නමුත් විකුණන්න ගියොත් මොනියම් හෝ දරුණු ගැටලුවක් ඇති වෙන්න ගන්නවා. එතකොට අර වස්තුව ගත්ත වගේ නෙවෙයි ඊළඟට විකුණන්න යන තැනත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ නිදාන් වස්තු කියන්නේ අර මම නම් දැකපු විදියට අර පතලක් හාරද්දි මෙනිකක් හම්බ වෙනවනේ. ඒක ඇත්තම වාසනාවනේ. ඒ වගේ තමයි නිදාණය කියන්නේ. නිදාණය කියන්නේත් වාසනාව මහා පිනක් තියෙන්න ඕනේ. අර මෙනිකකට වඩා පතලක් හාරලා මෙනිකක් හොයාගන්නවට වඩා මහා විශාල පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේ. මේ නිදාණයක් ගොඩ දාන්න. නිදාණයක් ඇස් දෙකින් දකින්න. ඒ හම්බ වෙන වස්තුව මිල මුදල් කරන්න. මොකද ගොඩාක් මේ හම්බෙච්ච මේ වස්තු හම්බෙච්ච අය මේ කුරුණෑගල සහන්රාධපුරේ මේ ඊළඟට බදුල්ල මාත් පැත්තේ එහෙම මේ ගොඩාක් තැන් වල ඉන්න මේ වගේ වස්තු හම්බෙච්ච අය. ඉතින් එයාලට මේවා මිල මුදල් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක මිල මුදල් කරන්න ගියොත් එක්කෝ පවුලේ කෙනෙක්ට දරුණු ගැටලුවක් වෙනවා. මොනියම් හෝ දරුණු දෙයක් ඇවිල්ලා ඒක විකුණන්න බැරි තත්වයට හැමදේම සකස් වෙනවා. ඉතින් ඒ නිසා මේ කියපු කාරණා ටිකක් තේරුම් ගන්න සහ මේ අර සමහරලාට දැන් සමහර තැන්වල මේ දෝෂ මුකුත් නැහැ. හොඳට ලස්සනට අරගෙන තියෙන වස්තු අරගෙන මේ මිල මුදල් කරලා ලස්සන ජීවිත ගත කරන මිනිස්සු
ඉන්නව නැතුව නෙවෙයි. ඒක අර මං කිව්වේ පිනම තමයි. තමන්ගේ පින බලගතු වෙන්න කපුව අවශ්‍ය ඔය යంత్ర මන්ත්‍ර කියන අවශ්‍ය නැහැ. මහා බලගතු පිනක් තියෙන කෙනෙක්. මහා බලගතු වාසනාවක් තියෙන කෙනෙක් ගිහිල්ලා මේ වැඩි ඕනේ තමන්ගේ ඉඩමෙති ඒ භූමියේ ඒ වස්තුවක් තියෙනවා කියන භූමියේ ගිහිල්ලා මේ උදැල්ලක් අරගෙන අඩියක්වත් හරන දෙයක් නැහැ. හම්බ වෙනවා වස්තුව. එහෙම අවස්ථාත් මේ සමාජෙ තියෙනවා. මේ රටේ මං එහෙම අවස්ථාත් දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මහා පුණ්‍ය බල ශක්තිය තිබ්බොත් කිසිම ගැටලුවක් නැහැ. නමුත් අර පිනුත් එච්චර නැහැ. පව් මේ දෙකම ළඟින් අරගෙන යන අයට බොහොම අමාරුවෙන් ජීවන ගමන පවත්වාගෙන යන අයට ලොකු අවදානමක් තියෙනවා මේ නිදන් වලට අත ගහනවා කියන එක. මොකද සමහරවිට අර තමන් ජීවන ගමන ඒ කියන්නේ තමන් නිදානයකට අත ගහන තැන දක්වාම තමන් ඊටාම හොඳින් පුළුවන් ආකාරයෙන් රැකිරක්ෂා කටයුත්තක් කරගෙන හොඳට මේ සාමාන්‍ය මට්ටමට ජීවිතේ පවත්වාගෙන යනවා නම් සමහරවිට මේවට අත ගැහිම තුලින් ඒවා එහෙම් පිටින්ම නැති වෙලා යන්න පුළුවන්. එහෙම වෙච්ච අයත් ඕනතරම් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ගොඩාක් පරිස්සම් වෙන්න මේ නිදන් කියන මේ පෞරාණික වස්තු තැන්පත් කරලා තියෙන මේවා නිදන්නේ. නිදන් වස්තු කියලා අපි කියන්නේ. එතකොට මේවට අත ගහද්දී ගොඩාක් පරිස්සම් වෙන්න. මොකද අපේ මේ පියවි හැට නොපිනුනාට මීට වඩා ලොකු ශක්තියින් බලගතු ශක්තියින් මේ වස්තුන් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක හරිම අවදානම් සාමාන්‍යයෙන් මේවා මේ තියෙන දෝෂ අයින් කරන්න මේ සාමාන්‍ය මේ වැඩක් දේවාලයක් කරන මම නම් හිතන්නේ නැහැ එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා කියලා. මොකද මම අපිත් ඔක කාලයක් හෙව්වා මට මේවා ගැන හොයන අයත් හම්බෙලා තියෙනවා. නමුත් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් කියන්නේ මේ ශක්තියින් හරියට අඳුනගෙන දැන් සමහරට වස්තුව ගැනත් කියනවා හරි. නමුත් මේ වස්තුව ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන මේ ශක්තියින් ගැන හරියට කෙනෙක්ට කියන්න බෑ. ඒවා සමහරට මේ බලන කෙනාට පේන ප්‍රමාණයක් තියෙනවා. ඔය බලන හැම කෙනෙක්ටම තමන් මේ නොපෙනෙන මානේ පේන ප්‍රමාණයක් තියෙනවා. එතකොට එයාගේ ප්‍රමාණයට අමතරව තමයි මෙතන දේවල් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා මේ වර්තමානයේ ඉන්න පුළුවන්. නමුත් බොහොම අඩුයි. මේ හොයාගන්න අමාරුයි. මේවා හරියටම මේ නොපෙනෙන ශක්තියින් හරියටම මේ ස්ථාන වලින් අයින් කරලා වැඩ කරන්න පුළුවන් අය හොයාගන්න බොහොම අමාරුයි. සහ ඔබ මහා පුණ්‍යවන්තයෙක් නම් ඒ කියන්නේ ඔබ තුල මහා පිනක් ක්‍රියාත්මක වෙනවා නම් ආයිත් මේ ගස් මේ මොනවද මේ ගල් පළපළ ඉන්න දෙයක් නැහැ. මේ ගල් කුඩු කර ඒ අයින් කර එහෙම මුකුත් අවශ්‍ය නැහැ. තමන්ගේ මහා බලගතු පිනක් තියෙනවා නම් ඒ වස්තුවක් තැම්පත් කරපු භූමියට ගිහිල්ලා මේ උදලි පාරක් ගැහුවත් ඇති වස්තුව මතුවෙනවා. ඒ නිසා මේකත් පිනත් එක්කම තමයි යන්නේ. මහා පිනක් තිබ්බොත් අර තියෙන ශක්තියින් පවා දුර්වල වෙනවා. එහෙම වෙනවා. තමන්ගේ පින ඒ කියන්නේ තමන්ට මේ යන කාලවකවනදී ඇත්තටම තමන් කෝටිපතියෙක් වෙන්න තරම් වටිනා මහා බලගතු පිනක් ඔබ පිටිපස්සේ තියෙනවා නම් ඇත්තටම මේ වගේ දේවල් වලට අත කියන්නේ අත තිව්වත් ඇති ඒ දේවල් ඉක්මනටම මතුවෙනවා. ඉබේම මතුවෙනවා. ඒ වගේ එකක් මේ නිදම් සබ්ජෙක්ට් එකේ එහෙම නැත්නම් මේ නිදම් ෆීල්ඩ් එකේ තියෙනවා. ඒ නිසා මේ බොහොම පරිස්සම් වෙන්න මම මේ කතාව කිව්වේ. මේවා කරන අයට මේවා කරන්න එපා කියනවත් මේ කරන්න කියනවත් නෙවෙයි. මේ මාත් කාලයක් තිස්සේ මේක පිළිබඳව හෙව්වා. හැබැයි මේකින් ගන්න දේවල් ගොඩක් තියෙනවා. නැතුණෙන් උත්සාහ කරලා බැලුවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ලොකු අවදානමක් තියෙනවා. මේ බොහොම පරිස්සමෙන් මේ ඔයාලා මේවට අත ගහන්න. මොකද මේක මේ ලේසි පහසු නෑ. අර මේ ඊට වැඩිය මම නම් රෙකමන්ඩ් කරන්නේ ඊට වැඩිය හොඳයි මේ ලයිසන් එකක් කරන් පතලක් කාරණ එක. මොකද අනිවාර්යෙන් පතලේ මේ ලොකු සුවර එකක් තියාගන්න පුළුවන් හම්බෙයි කියලා මේ වෙන එකක්. ඒ වුණාට මේ නිදන් සබ්ජෙක්ට් එකේදී මෙන්න මේ නිදානය කියන මේ කාරණාවේදී මේ විශ්වාසයක් තියාගන්නම බෑ මේක මේ විදිහටම වේද කියලා. මොකද හිතාගන්න බැරි විදිහට එක පැති වලට මේක කරකැවෙනවා. ඒ නිසා මේක ගොඩාක් මට නම් හම්බෙලා තියෙන ගොඩාක් මේවා පස්සේ ගිහිල්ලා ජීවිතය අවුල් කරගත්ත අය. ඉතින් ඒ නිසා ඒ තත්ත්වවලටපත් වෙන්න එපා. මේක ඇත්තටම මෙහෙම වස්තු තියෙනවා. නැතුවනේ මෙහෙම වස්තු තියෙනවා. අර ඒකට පින කියන එක නම් ගොඩාක්ම මේ මිනිස්සුන්ට බලපානවා. වාසනාව තිබුණොත් අනිවාර්යෙන් එයාට ඒ වස්තුන්
කිසිම ගැටලුවක් නැතුව හම්බ වෙනවා. ඉතින් වාසනාවක් නැතුනොත් තමයි ඔය හැම ප්‍රශ්නයක්ම පින කියන එක දුර්වල වුණොත් තමයි ඔය හැම ප්‍රශ්නයක්ම එන්නේ. ඉතින් ඒ නිසා බොහොම පරිස්සමෙන් මේවට අත ගහන්න. ඉතින් මේ මම බොහොම කෙටියෙන් කිව්වේ. ඉතින් මේවා මේ නිදන් කියන කාරණාව යටතේ තියෙන ගොඩාක් කාරණා කතා කරන්න. නමුත් මේ දේවල් මෙතන මේ වෙලාවේ කතා කරන්න බෑ.